Hello, good morning. ඉතින් අපි නුවර යන ගමන් අද නුවර දළදා මාලිගාව වඳින්න. අපි පොඩ්ඩක් නැවතුම් මචං මෙතන කඩු ගන්න ආවේ. මේකට කියන්නේ සුද්ද විද්ද ගල. ඉතින් නුවර ආපුවම මගේ කැම්පස් එකේ වර්ණ යාළුවා හම්බුණා. මේ ඉන්නේ විස්මිත වැඩ කරන විස්මිත. Hello, good morning. ඉතින් අපි නුවර යන ගමන් අද නුවර දළදා මාලිගාව වඳින්න බඩේරුම් කරලා කන නැවතුවා. ඉතින් යාළුවෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අලුත් අවුරුද්දේ අලුත් ටී-ෂර්ට් එකක් හම්බුණා. channel එකේ නම ගහලා ඉක්ුණ මදුමල අතරංග YouTube channel. ඉතින් මේක හදලා දුන්නේ අපේ නෙත්මල් වී සිහාරයි. thanks කරන්න ඕනේ ඒ දෙන්නට. මගේ කැම්පස් එකේ හිටපු යාළුවෙකුත් වෙනවා ගුව නුවරට. ඉතින් මෑන්වත් හම්බෙලා. එහෙනම් හම්බෙමු. පොඩ්ඩක් නැවතුම් මචං මෙතන කඩු ගන්න ආවේ. මේකට කියන්නේ සුද්ද විද්ද ගල. ඇත්තටම මැප් එකේ තියෙන්නේ මේ සුද්ද විද්ද ගල කියලා මේක. ඒක මාරකි. ඔන්න අපි දළදා මාලිගාවට ආවා. ඉතින් නුවර ආපුවම මගේ කැම්පස් එකේ වර්ණ යාළුවා හම්බුණා. මේ ඉන්නේ විස්මිත වැඩ කරන විස්මිත. මේ වීඩියෝ එක බලලා ඔන්නගේ channel එක පොඩි subscribe කරලා දාලා set කරමු. මේ subscribe කතාව ගුවා මතක් වුණේ මචං. ඇත්තටම කියන්නේ මම මෙච්චර කල් කිව්වේ නැති දෙයක් කියන්නේ නැහැ. මේ වීඩියෝස් වල views ගියාට අර සිරිපාද වීඩියෝ එකේ ගේම ගිල්ල තියෙන බර views ප්‍රමාණයක්. හැබැයි subscribe අඩුයි. මේ මම මෙච්චර කාලෙට කියලා නැහැ මේක. ඔය බලන හැමෝම මචං subscribe බාරක් දාන්න. views ගියාට subscribe. ඔකට සල්ලි යන්නේ නැහැ. කීයක්වත් යන්නෙත් නැහැ. support එකක් විදිහට subscribe බාරක් දාන්න. මේ අද මචං මාර සෙනඟක් ඉන්නේ මේ ඈ නුවර. ඒ කියන්නේ ධාතු ප්‍රදර්ශනයේ තියෙන හෙට ඉඳන් ඒකට මේ හට් ගහලා නැත්තම් මේ හට් ගහලා නැහැ කලින් වෙද්දි මේ මාලිගාවට යන පාරේ හට් ගහලා දී මාස එනකම් මිනිස්සු නැවතිලා ඉන්නවා මේ අද ඉඳන් ඇවිල්ලා හෙට ධාතු ප්‍රදර්ශනේ බලන්න අද ඉඳන් නැවතිලා ඉන්නවා රම්‍ය මනහර තලදා මැදුර අපි යම්කො සුමිතුර බලන්න නුවර පෙරහැර අවට කඳු කර ඒ තලදා මැදුර අපි යමුකො සුමිතුර බලන්න නුවර පෙරහැර පාන්ති බැබලෙන නොයෙක් ඇඳුම් ඇඳගෙන තිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන තිස්නය දෙන ඇඳුමෙන් නටයි පැන පැන ඔය කාන්ති බැබලෙන නොයෙක් ඇඳුම් ඇඳගෙන ඒ විසිනාදේ කෙලිවාදේ කසවෙඩි සද්දේ නිල මෙලා එමැත්තේ කසවෙඩි සද්දේ නිල මෙලා එමැත්තේ
我拿手机上了，因为这个没。 ඔන්න මාලිගාව වැඳගත්තා. දැන් යන්න තියෙන ඇත් ගාලට. ඇත් ගාල විතර ඉතුරුලා තින්නේ. ඔන්න ඉතින් යාළුවා. එකක් බැලුවා. මියුසියම් එකක් බැලුවා. අද ටිකක් සෙනග අඩුයි. මොකද ධාතු ප්‍රදර්ශනයේ තියෙන ඒක එළියේ තියෙන හින්දා. ඔව්. ඒකට ඇතුළට වැඩි එකක් යන්නේ නැහැ. මෙහෙම වදින්න වෙන්නේ නැද්ද නේ? ඔව්. සෙනග වැඩි වෙන්දට. වෙනදාට සෑහෙන්න ඉන්නවා. අද සෙනග අඩුයි මොකක්ද දන්නේ නැහැ. මම ආපින්දක් දන්නේ නැහැ. ඇත් ගාලට ගිහලා හැම මෙයා ඉතින් ඔන්න අපිට ඔක්කොම වෙන්නවා අපේ විස්මිත යාළුවා. මත් මයි පරණ යාළුවෙක් තමයි. මෙයා යා. ඔව්. නිල් තන කොළ බුදින්තයි ඉතුණු තැනක ළඟින්තයි කැලේ වැටි නටතයි කැලේ අයිති ආලින්තයි නිල් තන කොළ බුදින්තයි ඉතුණු තැනක ළඟින්තයි කැලේ වැටි නටතයි කැලේ අයිති ආලින්තයි නිල් තන කොළ බුදින්තයි ඉතුණු තැනක ළඟින්තයි කැලේ වැටි නටතයි කැලේ අයිති ආලින්තයි නිල් තන කොළ බුදින්තයි ඉතුණු තැනක ළඟින්තයි කැලේ වැටි නටතයි කැලේ අයිති ආලින්තයි ඔන්න අපි ඇත් ගාලින් යන ගමන් අලි නෑවුවා ඇත්තු නෑවුවා දළදා මාලිගාව වැඳගත්තා.
දැන් ඉතින් ගිහිල්ලා මාරි කන්න ඕනේ බඩගිනි හොදනවා නේ මචං. අලින්ට කැව්වා දැන් අපිට කන්න දෙවි. අරින්ට කාලි ඉවරයි. දැන් මේ මියුසියම් එක ළඟින්. මියුසියම් එකට නම් යන්න වෙලාවක්. මියුසියම් එකට වෙලාමදි කියන්නේ මේ දැන් බඩගිනි හොදනවා. ඒක කලින් මියුසියම් එකට අපි ගියා මේ ඒකේ රෙකෝඩ් කරන්න බෑ. ඔන්න අපි කාලේ එහෙම ආවා කැන්ඩි සිටි සෙන්ටර් KCC. කැන්ඩි සිටි සෙන්ටර් එකේ පොඩි රවුමක් දාලා ඔන්න බ්ලොග් එක ඉවර කරන්න හදන්නේ. එහෙනම් thank you බලපු හැමෝටම. ඔන්න මගේ යාළුවා ලොකු සපෝට් එකක් දුන්නා. නුවර ඔක්කොම දැන් පෙන්නලා. ඉතින් දැන් අපි නුවර වැව පොඩ්ඩක් බලන්න යන්නේ නැතුව එතන සෙනඟ වැඩි. අද හත් ගහලා එම් මිනිස්සු එට අර ධාතු ප්‍රදර්ශනය බලන්න ඉන්නවා නේ. ඒ ධාතු ප්‍රදර්ශනේ ඉඳලා කොහොම මම හිතන්නේ මුළු වැව රවුමෙන් පට්ටේ ගාලා අතෙන් යනකම් ඉතින්. වැව රවුමට යන්න අද බැරි. ඔව්. එහෙනම් හම්බෙමු නැවත බ්ලොග් එකකින්. ජය වේවා. subscribe කරන්න.